ගෙදර උයන්න මුකුත්ම නැති මේ වැහි දවසේ අපි වටාණ පරිප්පු තෙලට රසට උයලා අපි කාලා බලමු. අපිට උවමනා ප්‍රමාණයට වටාණ පරිප්පු ගන්නවා. හොඳින් හොදනවා. ඊට පස්සේ අපි බෙරි වෙනකම් අපි තම්බ ගන්නවා. අපි සැරෙන් සැරේ උරු ගාලා බලනවා අපිට ප්‍රමාණවත් වටාණ පරිප්පු තැම්බිලාද කියලා. මොකද වටාණ පරිප්පු තැම්බෙන්න ගොඩක් වෙලා යනවා. ඒ නිසා අපි සැරෙන් සැරේ බලනවා වටාණ පරිප්පු තැම්බිලාද කියලා. දැන් හොඳින් තැම්බිලා වගේ තියෙනවා. එහෙනම් අපි රට ලුණු ගෙඩියක්, මිරිස් කරල් 4ක්, ඒ වගේම සුදු ලුණු බික් කීපයක් අපි හොඳින් කපා ගන්නවා. දැන් අපේ වටාණ එක හොඳට තැම්බිලා තියෙන්නේ. අපි කපාගත්තු රට ලුණු, සුදු ලුණු, අමු මිරිස් කරල් කීපය දැන් මිශ්‍ර කරනවා. දැන් අපි ප්‍රමාණවත් ගම්බිරිස් මිශ්‍ර කරනවා. ඒ වගේම මිරිස් කුඩු හැඳි එකමාරක් පමණ අපි යොදා ගන්නවා. ඒ වගේම රස පවනට ලුණු කන්න තේ ඉත අඩුවෙන් මිශ්‍ර කරන්න. ලුණු කණාය ඒ තමන්ගේ ප්‍රමාණය මිශ්‍ර කරගන්න. අපි හොඳින් මිශ්‍ර කරගෙන නැවත වාරයක් විනාඩි කිහිපයක් අපි හැම්බෙන්න හරිනවා. දැන් අපේ වටාණක් හොඳින් තැම්බිලා. ඒ හින්දා අපි තම්බගත් එක වෙනම භාජනයකට අයින් කරගන්නවා. අයින් කළා නැවතත් ඒ ඇතිලිය ලිපේ තියලා අපි පොල් තෙල් ස්වල්පයක්, ඒ වගේම අබ ස්වල්පයක්, ඒ වගේම කපාගත්තු ලුණු ස්වල්පයක්, වේලිච්ච මිරිස් කරල් දෙකක් කපාගෙන අපි හොඳින් තෙලෙන් බැද ගන්න. හරපින්ච වල කීපයක් එකතු කරගන්නවා. අපි නම් එකතු කරගන්න කරපින්ච වේලලක් උඩු කරගත්තු කරපින්ච ප්‍රමාණයක් තමයි අපි එකතු කරගන්නේ.
ඊට පස්සේ දමාගත් ලුණු වේලිච්ච මිරිස් ඒ වගේම කරපිංච හොඳින් බෙද ගන්නවා. දැන් මතර බෙදලා තියෙන්නේ අපි කලින් සකසාගත් මිශ්‍රණය එක්කෙනෙක් එකතු කරනවා. එකතු කරලා තවත් විනාඩි කිහිපයක් අපි මුද්ද තම්බගෙන බිමට බා ගන්නවා. කැකුළුවල් බත් එක්ක රසම රසක මේ වටාණ පරිප්පු මේ වැහි දවසට කිසිම දෙයක් නැති දවසට හරිම රසයි. ඔයගොල්ලෝ කාලා බලන්නකෝ. ඉතින් යාළුවනේ අදත් අපේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ අපිට subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න, share කරන්න. රසම රස වටාණ පරිප්පු සමග කැකුළු බත්